Hello everyone, welcome back to my channel. ලංකාවේ සබරගමු පළාතට අයිති වන බෙලියුල්ලොයේ තියෙන අක්කර 8ක වගේ ලොකු ප්‍රොපර්ටි එකක යුනිට්ස් 5ක වගේ ඉඳි වෙලා තියෙන ලස්සන හොටෙල් එකකට තමයි අද අපි මේ යන්නේ. මේ තමයි ට්‍රී හවුස් ෂැලේ. මේ හොටෙල් එකේ ඉඳලම ඇක්ටිවිටීස් ගොඩාක් කරන්න පුළුවන්. ඒ වගේම අපිට විසිට් කරන්න තැන් 25ක් වගේ මේ අවටම තියෙනවා. වැඩි දුරක් යන්න කිලෝමීටර් 10ක් වගේ ඇතුළත ගොඩාක් තැන් එක්ස්ප්ලෝර් කරන්න හැකියාවකුත් අපිට තියෙනවා. මෙතන ෂැලේස් 4ක් තියෙනවා. ඒවා නම් කරලා තියෙන්නේ දුම්හිඳ, බෝපත්, රම්බඩ, සුරතලී කියන නම් වලින්. ඒ නම් වලින්ම තේරෙනවා අපිට මේවට එක්ස්ප්ලෝර් කරන්න තියෙන ස්ථාන මොන වගේ දේවල්ද කියලා. ගොඩාක් වෝටර්ෆෝල්ස් මේ පැත්තේ තියෙනවා. ඉතින් ඒවා බලන්න යන්න පුළුවන්. තව කඳු, ඒ වගේ ගොඩාක් තැන් බලන්න මේවට. ඒ වගේම පන්සල්, ඒ වගේ ගොඩක් තැන් වලට අපිට විසිට් කරන්න හැකියාවක් තියෙනවා මේ ප්ලේස් එකට ආවොත්. ඉතින් දැන් අපි යමු අපි ඉඳපු ෂැලේ එක මොන වගේද කියලා බලන්න. මම ඔයාලට දැන් අරන් එන්නේ අපේ හිටපු ෂැලේ එකේ චූටි රූම් ටුවර් එක. එන්ට්‍රන්ස් එකේම තියෙන්නේ බාත්රූම් එක. ඉතින් බාත්රූම් එක ගත්තොත් තියෙන විශේෂත්වය තමයි බාත් ටබ් එකක් එක්කම ලස්සන වීව් එකක් එන්ජොයි කරන්නත් අපිට හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන ෂවර් ඒරියා එක, කොමඩ් එක, වොෂ් බේසින් එක, ඒ හැමදේම ඉන්ක්ලූඩ් වෙන්න මෙයාලා මේක ඩිසයින් කරලා තියෙනවා. මේ තමයි ඩයිනින් ඒරියා එක. ඉතින් අපිට මෙතන පුළුවන් ටී කොෆි හදාගන්න. ඒ වගේම ලන්ච් එක ගන්නවා නම් මෙතන අරේන්ජ් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට ලස්සන වීව් එකක් එන්ජොයි කිරීමේ හැකියාවකුත් තියෙනවා. මෙතන ස්ටෙයාකේස් එකක් තියෙනවා. එතනින් අපි යමු උඩට. එතන මොන වගේද කියලා බලන්න. බලන්න උඩට ආපුවාම තියෙන ලස්සන මුළු වට පිටාවම පේනවා. ඈත පේන කඳු හරිම ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. රිලැක්ස් එකේ ඉන්න ඕන නම් මෙතන මේට්‍රස් එකක් දාගෙන අපිට ඒ විදිහට ඉන්නත් පුළුවන්. ඒ වගේම සිංගල් බෙඩ්ස් දෙකක් තියෙනවා උඩ. ඇත්තටම මේ ෂැලේ එක 4 දිනකට වගේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි යමු බෙඩ්රූම් එකට. බලන්නකො මෙතන අරේන්ජ්මන්ට්ස් ඇත්තටම කියන්න වචන නෑ, හරිම ලස්සනට කරලා තියෙනවා. අනිත් විශේෂම දේ තමයි ප්‍රයිවසි එක. ප්‍රයිවසි එක මාරම විදිහට ආරක්ෂා වෙන විදිහට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. කුඹුරු යායවල්, කඳු එහෙම තමයි අපිට වටේටම පේන්නේ. ඒත් එක්කම රිලැක්ස් එකේ ඉන්න හනිමුන් ඩෙස්ටිනේෂන් එකක් විදිහට මෙතන සිලෙක්ට් කරගන්න හොඳම තැන. මෙතන ඉඳලා පහන් තුඩාව, සුරතලී, බඹර කන්ද වගේ දියැරි බලන්න යන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ දේවල් වලට යන්න ලොකු දුරක් මෙතන ඉඳලා නැහැ. පොඩි දුරකින් හැමදේම එක්ස්ප්ලෝර් කිරීමේ හැකියාව මම කලිනුත් කිව්වා වගේ මෙතනට ආවොත් අපිට ලැබෙනවා. The truth about our way we tied it loose and
Good morning everyone. හරි. දැන් අපි යමු උඩට sunrise එක බලන්න. එන්නකො මගෙත් එක්ක. දැන් අපි යන්නේ බර්ඩ් නෙස්ට් බලන්න. බ්‍රේක්ෆාස්ට් එකට කලින් අපි බර්ඩ් නෙස්ට් බලන්න යන්න ඕනේ. ඒත් එක්කම අද අපි ප්ලෑන් කරලා තියෙනවා ඇක්ටිවිටි එකක්. ඒ ඇක්ටිවිටි එක මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. හැමදේමත් වගේ මෙතනත් හරිම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. වටපිටාවත් එක්කම හරිම ක්‍රියේටිව් විදියට මේ බර්ඩ් නෙස්ට් එක හදලා තියෙන්නේ. මේ අවට පරිසරයේ සීතල බිම තෙතමනේ නිසා කූඩැල්ල ගොඩාක් මේ වටපිටාවෙම ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම ස්වභාවික දෙයක්. ඒත් එක්කම එයාලව ඇඟේ එල්ලුනොත් හදිසියෙවත් සැනිටයිස් එකක් යූස් කරලා එයාලව රිමූව් කරන්න පුළුවන්. බ්‍රේක්ෆාස්ට් එක ශ්‍රී ලංකන් and English ස්ටයිල්ස් දෙකටම අපිට ඕඩර් කරන්න පුළුවන්. අපි දැන් ඇවිත් ඉන්නේ බ්‍රේක්ෆාස්ට් ගන්න. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා ට්‍රී හවුස් ෂැලේ එකේ කෑම ගැන. චෙකින් වුණ වෙලාවෙ ඉඳලා චෙක් අවුට් වෙනකම්ම අපිට ලැබුණ කෑම හැම දෙයක්ම වගේ සුපර්බ්. ඇත්තටම මාරම රසට හෙල්දි විදිහට මෙයාලා ඒ හැම දෙම ප්‍රිපෙයාර් කරලා තියෙනවා. අපේ next activity එක තවත් වීඩියෝ එකකින් අරන් එනකම් අදට නවතින්නම්. Thank you for watching my video. Bye bye.